හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා සුපිරි වීඩියෝ එකක්. ඉතින් මේක තමයි මගේ YouTube channel එකේ මම දාන පළවෙනි දිග වීඩියෝ එක. ඉතින් ඒ තමයි මෙන්න මේ අතෑරලා දාලා තියෙන බස් එක අපි ගෙනියලා අද සුපිරියටම හදනවා. ඉතින් කවුරු හරි ගයිස් මොකක් හරි හේතුවක් නිසා මේ බස් එක මෙතන අතෑරලා දාලා ගිහින් ඉතින් කොහොම හරි සුපිරිම බස් එකක් ගයිස්. ඔයගොල්ලන්ට පේනවා මේ ඩැමේජ් වෙලා තියෙනවා. මෙතන ඉස්සරහ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. පොඩ්ඩක් නේ සෑහෙන ඩැමේජ් වෙලා තියෙනවා. හෙඩ් ලයිට් කැඩිලා සම්පූර්ණ මේව වෙලා එතකොට මේ පැත්ත අවුලක් නෑ එහෙම ලොකු පොඩි ඩැමේජ් තියෙනවා. පිටිපස්සෙත් මේ බෆර් එක අවුල් ගිහිල්ලා ඇද කුද වෙලා ඔක්කොම තියෙනවා. අපි ඉතින් ගයිස් අද මේ ඇද කුද ටික ඔක්කොම හදලා බස් එකට සුපිරි පේන්ට් එකක් ගහලා බස් එක ලස්සනට හදලා ගන්න හදන්නේ. ඉතින් ගයිස් වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයගොල්ලන්ට කියන්නේ අපේ channel එක subscribe කරගන්න නැති කට්ටිය ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා ඊට හැපැතින් තියෙන bell icon එක click කරලා වීඩියෝ එකට එකතු වෙන්න. ඒ වගේම කට්ටිය අනිවාර්යෙන් අමතක නොකර වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් guys වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අපි guys එහෙනම් ඉස්සෙල්ලාම බස් එක start කරගෙන ඉමු. start වේද මන් දන්නෙත් නැහැ. හරි guys බස් එක start වුණා. අපි එහෙනම් guys බස් එක අරගෙන දැන් ගරාජ් එකට යමු. ඕ තද ගායිස් බස් එක හොඳ වෙලාවට වැඩ එන්ජිමේ තාතත්වයේ තියෙනවා. අපිට යනකොටම බාධකයක් තියෙනවා ගායිස්. පාර බ්ලොක් වෙලා ඒත් ඇක්සිඩන්ට් එකක් වෙලා ඌවට සැලෙන්නේ අපි යනවා ගයිස්. අපි ඉතින් අද බස් එක අරන් යන්නේ අපේ ආනන්ද අංකල්ගේ ගරාජ් එකට. අපේ දෙවෙනි නිමේ ආනන්ද අංකල්ගේ ගරාජ් එකට. තව ටික දුරයි ගයිස් තියෙන්නේ අපි ෂණිකය. ඉතින් මම ආයෙත් ඔයගොල්ලන්ට මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න. ඉතින් අපි ඉස්සරහට තව ආතල් වීඩියෝ දානවා. ඒ වගේම ඔයගොල්ලෝ කැමති වෙන ගේම්ස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ගයිස් අපි ටවුන් එකට ආවා. අපේ ගයිස් බස් ස්ටෑන්ඩ් එකේ තියෙන ගරාජ් එකක්. අපි එතෙන්ට ගිහිල්ලා බස් එක පොඩ්ඩක් රිපෙයාර් කරලා දාගමු. ඕ ගයිස් අහිංසක වෑන් කාර් එක නම් හැප්පුණා. කමන්නේ ගයිස්. කොහොමත් ඉතින් පුල් කුජීත වෙන්න දින බස් එක මේක ආදන්න ගෙනියන්නේ. හින්දා ගයිස් කිසි අවුලක් නැහැ. මේ වෑන් කාර්යය පවුවේ. මට පේනවා ගයිස් බස් එක ඇද වෙලා තියෙන්නේ. අපි ඉතින් මේවා හදලා ගමු. ඉතින් ඔන්න ගයිස් අපේ බස් රථේ වැඩ කටයුතු ටික ඉවරයි. ඉතින් වැඩ ඉවර වෙද්දි පොඩ්ඩක් රැත් වුණා. ඔයාලට පේනවා ඇති දැන් රැ වෙලා තියෙන්නේ. එහෙනම් ගයිස් අපි බලමු බස් එක කොහොමද තියෙන්නේ කියලා. ඕ කොහමද ගැම්මා සුපිරියට පේන්ට් එක ගහලා අරන් තියෙන්නේ බස් එක. ඉතින් සුපිරියටම තියෙනවා ගයිස්. තිබ්බ තත්ත්වේ දැන් තියෙන තත්ත්වේ ඔයාලට පේනවා ඇති. අපි ගයිස් බස් එකේ ලයිට්ස් ටිකක් දාලා බලමුද? බස් එකේ ලයිට්ස් ටික අපි දාලා බලමු. එම්මට ඔක්කොම ඔන් කරලා බලමු. ආඩේ කොහමද ගයිස් බස් එක? ඔන්න ගයිස් බස් එක හරිද?
කොහොමද ගයිස් මේ පලාත මෙලියයිනේ ගයිස් මේ සුපිරිටම බස් එක අතර තියෙන වලට පේනවා ඉස්සරහින් මේ යකෙක් ගහලා ගෙම්මට ස්ට්‍රෝබ් ලයිට් තියෙනවා තිබ්බ තත්ත්වෙත් එක ගයිස් දැන් නම් බස් එක සුපිරියක් ඉතින් දැන් බස් එක වලට පේනවා අවුට්ඩෝර් සිස්ටම් එකකුත් හදලා තියෙන්නේ මම ඒකත් ඔන් කරලා පෙන්නන්නම් ඔයාලට බොහොමද ගයිස් සැව එහෙනම් ගයිස් අපි මේ බස් එකේ වටයක් ගිහිල්ලා බලමු කොහොමද බස් එක කියලා මේ ආකාරයට ස්ටාර්ට් කරලා ගමු සුපිරි ගයිස් බස් එක ආයේ මොකුත් නැහැ බුදු මෙදරක් හැම ගහලා හදලා අරන් තියෙන්නේ පැත්තෙන් ඉනිමගක් ගහලා තිනවා ඇතුළත් ගයිස් සුපිරිටම හදලා තියෙන බස් එකේ බස් එක ගයිස් ලස්සනටම හදලා තින්නේ ඔයාලට පේනවා මම පොඩ්ඩක් මේ වෙනස් කරලා පෙන්නන්නම් අම්බෝ කොහමද බස් එක මෙන්න ගයිස් අපි අර එන නෑනේ ඒ වෑන් එකක් නේ අප්පුනේ ඌ එක්කන් යන්නේද ගයිස් රෝහලට එක්කන් යන්නේද පොර ගෙම්මට කොහමද ගයිස් කොහමද ගෙම්ම වෙන බස් වගේද බං වෙන බස් අහලකින්වත් තියන්න පුළුවන්ද ගයිස් ගෙම්මර ටවුන් එකේ හොඳම බස් එක තමයි ගයිස් අපේ බස් එක අම්බෝ ඉතින් ගයිස් ඔයාලට මතක ඇති කලින් මේ බස් එක තිබ්බ විදිය අපි සුපිරිට හදලා ගත්තා බස් එක ඉතින් ගයිස් එහෙනම් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න හැමෝම ඒ වගේම අනිවාර්යෙන් හැමෝම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න එහෙනම් ගයිස් අපි ගියා